ආයුබෝවන් දැයේ තාරුණ්‍යයට ජීවිතේ ජය ගන්න කියලා දෙන හුස්ම වැඩසටහන් මාලාවේ අපි අද අලුත්ම දෙයක් ගැන කියන්න උත්සාහ කරන්නේ. අපි හිතුවා මේ පාර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේ දැයේ දරුවන් උසස් පෙළින් පස්සේ ඒගොල්ලෝ ඊළඟ පියවරට කොහොමද සූදානම් වෙන්නේ කියන එකට ඒගොල්ලෝ ලෑස්ති කරන්න ඒගොල්ලොන්ට විධිමත් සූදානම් වෙන්න අවශ්‍ය මඟ පෙන්වන්න අනේ දේ කරලා දෙන්න අපි පොඩ්ඩක් හිතුවා. ඒ සඳහා අපි මෙවර උසස් පෙළ විභාගයට පෙනී හිටපු දරුවෝ ප්‍රධාන වශයෙන් කාණ්ඩ 5කට වෙන් කරා. පළවෙනි කාණ්ඩය තමයි උසස් පෙළින් පස්සේ විශ්වවිද්‍යාලයේ ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන දරුවෝ. ඒ විශ්වවිද්‍යාලයේ ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන දරුවන්ට විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට පෙර ඒ ප්‍රවේශ වීම සඳහා එයා කොහොමද සූදානම් වෙන්න ඕන කියන එක අපි අපේ වැඩසටහන් මාලාවේ එක කොටසකින් කියලා දෙන්න හිතුවා. දෙවෙනි කාණ්ඩය තමයි මෙවර විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීමට නොහැකි වූ කෙසේ හෝ විශ්වවිද්‍යාලයට මා යා යුතුයි කියලා හිතන දරුවන්ට ඊළඟ සැරේ විභාගයට ලෑස්ති වෙන්න ඕන කොහොමද? මේ සැරේ සිදුවිච්ච අඩුපාඩු ටික හදාගෙන විශ්වවිද්‍යාලයේ ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන්න පුළුවන් විදිහට ලබන විභාගයට පෙනී හිටින්න ඒ දරුවෝ ටික සූදානම් කරන්න. ඒක තමයි අපේ දෙවෙනි කාණ්ඩය. තුන්වෙනි කාණ්ඩය හැටියට අපි තෝරගත්තේ අපේ රටේ ගොඩාක් දරුවෝ උසස් වලින් පස්සේ අහපහු තවදුරටත් අධ්‍යාපනයේ නියැලෙන්න අවශ්‍ය නැහැ කියලා සමහර වෙලාවට ඒගොල්ලෝ මොන හරි පාඨමාලාවක් තෝරගෙන ඒ තුලින් ජීවිතය හොයාගන්න උත්සාහ කරනවා. එන්නේ ඒ කණ්ඩායම තමයි අපි අපේ තුන්වෙනි කාණ්ඩය හැටියට අද තෝරගත්තේ. ඒගොල්ලන්ට අපි අපේ වැඩසටහන ඇතුලේ කියලා දෙන්න උත්සාහ කරනවා කොහොමද නිවැරදිව පාඨමාලාවක් තෝරගන්නේ. ඒ පාඨමාලාවෙන් පස්සේ ඒ තුලින් කොහොමද ඔයාගේ ජීවිතය ගොඩනගා ගන්න අවශ්‍ය පියවර සකස් කරගන්නේ. මෙන්න මේ දේවල් ටික අපි තුන්වෙනි කාණ්ඩය හැටියට අපි තෝරගත්තා. හතරවෙනි කාණ්ඩය තමයි කෙනෙකුට හිතෙන්න පුළුවන් උසස් පෙළින් පස්සේ මම දැන් ඉගෙන ගත්ත ඇති. මට වෙන පාඨමාලාවක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම ජීවිතේ දැන් කොහොම හරි සල්ලි ටිකක් හොයාගන්න ඕන. කෙනෙක් හිතන්න පුළුවන් රැකියාවක් කරන්න. තව කෙනෙක් හිතන්න පුළුවන් මම ස්වයං රැකියාවක් කරනවා. තව කෙනෙකුට හිතන්න පුළුවන් මම මොකක් හරි මගේම කියලා ව්‍යාපාරයක් ගොඩනගනවා. මෙන්න මේ දරුවෝ තමයි අපි අපේ උසස් පෙළින් පසු සූදානම් කරන්න ලෑස්ති වෙන හතරවෙනි කණ්ඩායම. පස්වෙනි කණ්ඩායම තමයි මට මගේ ජීවිතේ වැදගත්ම ටීම් එක. මොකද මගේ මේ වැඩසටහන් මාලාවේ අපි කතා කරපු පළවෙනි අරමුණ තමයි ජීවිතේ කිසි දෙයක් කරගන්න බැරුව අතරමං වෙලා ඉන්න. මම මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරුව ඉන්න. ජීවිතේ අතරමං වෙලා අසරණ වෙලා ඉන්න දරුවෝ ටික දැයි තාරුණ්‍ය ඒගොල්ලෝ ගොඩ දාන්න මට පුළුවන් උත්තේජනය සපයන එක. පස්වෙනි කණ්ඩායමට මම ඇතුළත් කරේ ඒගොල්ලෝ. උසස් පෙළින් පස්සේ මම මොකද්ද කරන්න කියලා තාම අදහසක්වත් නැති අපේ දරුවෝ ටික. ඒගොල්ලෝ තමයි වටිනම සහ ජීවිතේ ගොඩ දාන්න මට උදව් කරන්න පුළුවන් ලේසිම කණ්ඩායම. ඇයි? ඒගොල්ලෝගේ හිතේ තාම මොකුත් අදහසක්වත් නැහැ. එන්නේ ඒ කාණ්ඩය කොහොමද ජීවිතේ හදාගන්න ඉස්සරහට යන්නේ? කොහොමද මමගේ ජීවිතේ හොයාගන්නේ කියන එක කියලා දෙන්න අපි මේකේ තවත් එක වැඩසටහනක් තවත් එක මාතෘකාවක් හැටියට තෝරගෙන අපි අද කතා කරන්න හිතුවා.
අපේ ප්‍රධාන වශයෙන් උසස් පෙළින් පසු ඊළඟට ලෑස්ති වෙන දරුවෝ ටික ඔන්න ඔය ප්‍රධාන කාණ්ඩ පහ යටතේ වෙන් කරලා ඒගොල්ලොන්ගේ ජීවිතේ ඊළඟ අදියර ඊළඟ පියවර සාර්ථකව ඉවර කරගන්න සාර්ථකව නිමා කරන්න අවශ්‍ය උත්තේජනය අවශ්‍ය අත්වල සපයන්න හුස්ම තුලින් අපි පුළුවන් උපරිම උත්සාහයක් දරනවා.